දැන් ඒකනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. දැන් මම ගත්තොත් මම කල්පනා කරන්නේ මට ඇත්තටම මහා බුද්ධියක් නෑ පුතා. මට ඇත්තටම මේ දවස්වල මම හරි කලකිරීමකින් ඉන්නේ. මම එකතු කරගත්ත දැනුම් ප්‍රමාණය අඩුයි. උසස් පෙළ කළා, විශ්වවිද්‍යාලෙ ගියා, විශ්වවිද්‍යාලෙ ඉගෙන ගත්තා. දැන් අපි සමහරව බලනකො දෙන තක්සේරු. තාමේ මම ඒ කාලේ මෙහෙම කළා. හින පොරවල් වගේනේ. අපිට ඒ පොරවල් වගේ රඟපාන්න පුළුවන් මේ අහිංසක දරුවෝ ඉස්සරහ. හරිද? ඒ දරුවෝ දන්නේ නෑනේ. ඒ දරුවෝ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නෑ තාම. ඒක ඉතින් ඒ ළමයි විශ්වාස කරනවනේ. ඒ ළමයි මේ අහිංසක දෙමව්පියෝ විශ්වාස කරනවා. ඉතින් ඒකත් එක්කනේ මේ තරවාදී ආර්ථිකේ පවතින්නේ. ඒකට ඒක නීම හෘද සාක්ෂි ඒකෝ මේ පපුවට තට්ටු කරලා බලන්න කරන්න හිතෙන්නේ නෑ. ඒ මහා පොඩි හීන මට නම් ඒක ලොකු අවුලක් දැනෙනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි මට දැනුම මදි දැන්. කියන්නේ මම ඉගෙන ගත්තේ මම උසස් පෙළ කළේ 2006 විශ්වවිද්‍යාලයට අවුට් වෙන්නේ 2013 තාම 2000 යන්නේ මේ 25. ඒතර විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා තාම අවුරුදු 13ක් 12ක් වගේ කාලයක් නේ ගත වෙලා තින්නේ. ඒ කෙටි කාලය තුල මට තේරෙන දේ තමයි ලෝකයේ විශාල වශයෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ලෝකේ මහා දැනුම පුපුරා යෑමක් වෙලා තියෙනවා. විශාල දැනුමක් අබඩා වෙලා තියෙනවා. ඒ දැනුම අපිට ලැබිලා නැහැ. දැන් අපි මේ කරන රස්සාවල් එක්ක ඒ දැනුම ගන්න වෙලාවක් නැහැ. අනේ පොතපත කියවන්න වෙලාවක් නැහැ. කියවපු ඒවත් අමතක වෙලා තියෙනවා. අනේ ලොකු පාළුවක් අපේ මනසට දැනෙනවා. අපිට හිතෙනවා නැවත ජීවිතේ ආපස්සට හැරලා නිවැරදි කරගන්න නැත්නම් කියලා. ඒ හිතුවිල්ල ඕගොල්ලන්ටත් එන හින්දා අනාගතයේ ඔයා යම් දවසක තනි වෙන හින්දා තමයි මෙරි අපි කියන්නේ ඉගෙන ගන්න කියලා. ඒ නිසා අද දවසට ඔයාගේ දැනුම ඇති. ඒ කියන්නේ අද දවසට කියන්නේ මේ වෙනකොට ජීවත් වෙන්න ඇති. හැබැයි ඔයා වැඩිහිටියෙක් වෙලා තව ඉස්සරහට ගිහිල්ලා මේකත් එක්ක හැප්පෙනකොට ඔයාට තේරෙනවා මම කොච්චර අවුල්ද කියන එක තේරෙන්න පුළුවන්. මට නම් ඒක තේරලා තියෙනවා. ඒ නිසා මම මේ දවස්වල හතරත් කල්පනා කරන්නේ අනේ මේ ගුරුපත් වීමකින් මට ඇති දැන් හොඳටම මට වෙන මොකක් කර රස්සාවක් කරගෙන හවස ගෙදර ඇවිල්ලා පැය 5-6ක් පොතපත කියවන්න, ඉන්ටර්නෙට් එක පරිහරණය කරන්න, වෙනත් භාෂාවක් ඉගෙන ගන්න, හැකියාව, වෙලාව ලැබෙන්න, විවේකයේ ලැබෙන්න කියන එක තමයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඒක තමයි ඇත්ත. දැනුම තියෙන මිනිස්සු වැඩිය දඟලන්නේ නැහැ. එල්ලෙන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ හැටි.